2025 IPL තරඟාවලියේ 21 වන සහ 22 වන තරඟ ඊයේ පැවැත්වුණා. ඉතින් මෙම තරඟ ප්‍රතිඵල සමගින් ප්‍රසාද ලකුණු සටහන නැවතත් වෙනස් වෙමින් මෙයට ප්‍රබල කණ්ඩායම් රැසක්ම ප්‍රසාද ලකුණු සටහනේ අවසාන ස්ථානය දක්වා ගමන් කිරීමට සිදු වී තිබෙනවා. සෙසු කණ්ඩායම් දක්ෂතා අතරට පැමිණීමේ හේතුවෙන් ඒ අතරට ශ්‍රී ලංකා 2020 කණ්ඩායම ක්‍රීඩා කරන නිත්‍ය ක්‍රීඩකයෙකු බවට පත් වී තිබෙන කුසත් ජනිත් පෙරේරා මෙයට ලී තරඟවල ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත්ව තිබෙනවා. ඉතින් මෙම සියලු තොරතුරු දැනගන්න අපේ වීඩියෝ එක අවසන් වෙනකම් රැඳිලා ඉන්න කියලා ඔයාලා සිදුරන්නම ආරාධනය කරනවා. ඉතින් ඊයේ IPL තරඟාවලියේ 21 වන තරඟ විදිහට ලක්නෝ කණ්ඩායම සහ ඒ වගේම කොල්කතා කණ්ඩායම අතර තරඟය පැවැත්වුණා. ඉතින් මෙම තරඟයේදී මුලින් පන්දුවට පාර දුන් ලක්නෝ කණ්ඩායම නියමිත පන්දු වාර 20 තුරදී ලකුණු 238ක දැවැන්ත ලකුණු පුවර නිර්මාණ කිරීමට සමත් වුණේ. කණ්ඩායමේ කඩලු 3ක් පමණක් දැවී යමින්. මෙහිදී විශිෂ්ට පිතියරමේ නිරතුරු නිකලස් පුවරන් පන්දු 36 තුරදී ලකුණු 87ක් ලබා ගැනීමට සමත් වුණා. රිචල් මාස් පන්දු 48 තුරදී ලකුණු 81ක් ලබා ගැනීමට සමත් වුණා. ලකුණු 239 ජයග්‍රහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට PVC කොල්කතා කණ්ඩායමේ පිතිකරුවන් නියමිත පන්දු වාර 20 තුරදී ලබා ගැනීමට සමත් වුණේ. ලකුණු 234ක් පමණයි. ඒ අනුව තීරුව වාරයේ ලකුණු 4 ජයග්‍රහණයක් වාර්තා කිරීමට ලක්නෝ කණ්ඩායම මේදී හැකියාව ලබා ගත්තා. කොල්කතා කණ්ඩායම වෙනුවෙන් අජිංක්‍ය රහානේ පන්දු 35 තුරදී ලකුණු 61ක් සහ වෙන්කටේෂ් අයියර් පන්දු 29 තුරදී ලකුණු 45ක් රැස් කිරීමට සමත් වුණා. මේවට තරඟාවලියේ 22 වන තරඟ විදිහට පැවති චෙන්නයි කණ්ඩායම සහ පංජාබ් කණ්ඩායම අතර තරඟේ මුලින් පන්දුවට පාර දුන් පංජාබ් කණ්ඩායම නියමිත පන්දු වාර 20 තුරදී ලකුණු 219ක් ලබා ගැනීමට සමත් වුණා. කණ්ඩායමේ කඩලු 6ක් දැවී යමින්. මෙහිදී IPL ඉතිහාසය තුළ තවත් ඒකයි ශතකයක් වාර්තා කිරීමට සමත් වී තිබෙනවා. ඒ 4 වන IPL තරඟවල ක්‍රීඩා කළ ප්‍රියංශ ආර්යා. ඔහු පන්දු 42 තුරදී ලකුණු 103ක් ලබා ගැනීමට සමත් වුණා. විශිෂ්ට අයුරින් 220ක ජයග්‍රහී ඉලක්කයක් හඹා යාමේ අරමුණින්. පිටියට PVC චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායමට නියමිත පන්දු වාර 20 තුරදී ලබා ගැනීමට සමත් වුණේ ලකුණු 201ක් පමණයි. ඒ අනුව ලකුණු 18ක ජයග්‍රහණයක් වාර්තා කිරීමත් සමග පංජාබ් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහන ඉදිරියට පැමිණීමට සමත් වී තිබෙනවා. ඉතින් මේ ආකාරයට මෙම තරඟයේදී ඊයේ මතීෂ පතිරණ දැඩි පෙරහැරට ලක් වුණේ ඔහුගේ පන්දු වාර 4 තුරදී පංජාබ් කණ්ඩායම පිතිකරුවන් ලකුණු 52ක් ලබා ගැනීමට සමත් වී තිබෙනවා. ඉතින් මේ සමග ප්‍රසාද ලකුණු සටහනේ පළමුවන ස්ථානය දිල්ලි කැපිටල් කණ්ඩායම දෙවැනි ස්ථානය, ගුජරාට් කණ්ඩායම දෙවැනි ස්ථානය, රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර කණ්ඩායම සහ හතරවන ස්ථානය පංජාබ් කණ්ඩායම මෙවට රැඳී සිටිද්දී මුම්බයි ඉන්ඩියන්ස් කණ්ඩායම 8 වන ස්ථානය, 9 වන ස්ථානය චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම සහ 10 වන ස්ථානය සන්රයිසර්ස් හයිඩ්‍රබාද් කණ්ඩායම රැඳී සිටිනවා. ඉතින් අපි ඊළඟට බලමු කුසත් ජනිත් පෙරේරා ඊයේ දිනේදී දිවයිනින් පිටත් වුණේ කුමක් සඳහාද කියලා. මේවට කුසත් ජනිත් පෙරේරා දිවයිනින් පිටත් වී තිබෙන්නේ 2025 පාකිස්තාන සුපර් ලීග් තරඟවල ක්‍රීඩා කිරීමේ අරමුණින්. ඉතින් මේවට තරඟවල සඳහා ඌ ඇතුළේ ශ්‍රී ලංකා ක්‍රීඩකින් රැසක්ම ක්‍රීඩා කිරීමට අවස්ථාව උදා කරගෙන තිබෙනවා. ක්‍රිකට් විස්තර දැන ගැනීමට ක්‍රික්ලෝචා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලා සියලු දෙනාට සුබ දවසක්.